ආයිබෝවන් මගේ අද හැමෝටම වෙනදාගේම සුපුරුදු ආදරයෙන් පිළිගන්නවා රුමේනියා විත්පන්න YouTube channel එකට. කොහොමද ඔයගොල්ලන්ට? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. අද පොඩි වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මෙහි මම ආපු දවස් මට කියන්නේ ලොකුටම බලපෑපු විදිහට තමයි මම ඉන්නේ ප්‍රධාන සිටි එකේ කියන්නේ වර්සෝවදී නම් කිලෝමීටර් 400ක් විතර එහාට වෙන්න වෙනත් නගරයක. ඉතින් මේ පැත්තේ ටිකක් මේ මං ඉන්න සිටි එකේ දායකයන් කට්ටිය ටිකක් අඩුයි. ඉතින් මට වුණාවක් කියලා තිබ්බා. ඒ කියන්නේ මං රුමේනියාවේ ඉඳන් ඉද්දි කුඩු බඩු ගෙනාවා 3-5 මිනිස් කුඩු වගේ දේවල් ගෙනාවා. ඒ වුණත් මේ සිටි එකේ වගේ දේවල් ගන්න බෑ. මේ තියෙන කියන්නේ මේ තියෙන විඩ්‍රොන්කා ඒ කාඩවල වල තියෙන මිනිස් කුඩු අතරම කිසිම මේ සැරයක් ඉන්නේ නැහැ. ඒතරම කියන්නේ මම ටිකක් සැරට කනවා කෙනෙක්. මේ විදිහට කියන මාසික සැරයක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මම කලින් වීඩියෝ බලලා තියෙනවා නම් බුගරස් යනවා. බුගරස් ගිහිල්ලා ඒ තියෙන ඉන්දියන් කාඩ. ඒ වගේම ලංකාවේ කාඩ තියෙනවා. ඉතින් ඒ වලින් අපිට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ වර්ෂවල නම් තියෙනවා ලිටල් ඉන්දියා. ඉතින් එහෙන් ඒ ඕනතරම් අපිට මේ සැරට අවශ්‍ය දේවල් ඒ කියන්නේ මිනිස් කුඩු 3-5 හැමදේම එහෙ තියෙනවා. ඉතින් එහෙ ගිහිල්ලා ගේන්න බෑනේ. මම කුරියර් කරගන්න පහුගිරිගේම සයිට් එකක් ලැබුවා. ඉතින් ඊට පස්සේ මට හම්බුණා යාළුවෙක්ගේ මාර්ගයෙන්. මම බලාපොරොත්තු වෙනවා මේ දේවල් එක ෂෙයා කරගන්න. මොකද සමහරවිට ඔයාලට ඒ ප්‍රශ්නේ ඇති. මොකද අනිවාර්යෙන් කියන්නේ ලංකාවේ රහට කැම්ප් එකක් ගන්න ඕනේ. ඒ දේ හින්දා මම ස්ක්‍රීන් වීඩියෝ එක ඔයාලට ෂෙයා කරගන්න හිතුවා. කොහොමද මේ දේවල් ඕඩර් කරන්නේ? කොච්චර කල් යනවද? මේ හැමදේම ගණන් මිනුනේ හැමදේමත් එක්ක කොහොමද ඕඩර් කරන්න විදිය. මම නම් කියන්නේ මට 3-5 හැමදේම තිබ්බා. මම ඒකින්ද මට මිරිස් කුඩු සහ කැලේ මික්ස් තමයි මට වුණා තිබ්බේ. ඒකින්ද මම පොඩි ඕඩර් එකක් තමයි දැම්මේ. මේකෙදි අවම වශයෙන් සාමාන්‍යයෙන් සොටි 100ක මිනිමම් ඕඩර් එක මිනිමම් සොටි 100ක් වෙන්න ඕනේ. සොටි 200කට වඩා දානවා නම් ඩිලිවරි ෆ්‍රී ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඔයා ඉන්න තැනටම දවසක් හෝ දවස් 3ක් ඇතුළත වැඩ ගන්න දවස් 3ක් ඇතුළත. අපි බලමු බෙදා ගන්නතු කොහොමද කියන්නේ මේ ඕඩර් එක දාන්න කියලා. හරි, මේ විදිහට තමයි තියෙන්නේ ඒකේ ඉන්ටර්ෆේස් එක. ලිටල් ඉන්දියා කියන සයිට් එක. ඒකේ මම ලින්ක් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකේ මේ විදිහට අපි ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා පස්සේ account එකක් ඉදනවා. මගේ already account එකක් create කරලා තිබ්බ හින්දා මම ඒකට log වුණා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් හාල් වර්ග තියෙනවා මේකේ. කඩල, කෝපි, ඒ වගේම ස්පයිසස් ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේකේ මේ ඉරිතුන ගා ඔප්ෂන් වල ක්ලික් කරලා පස්සේ වට මේ විදිහට කැටගරි කරලා තියෙනවා. බලා ගන්න පුළුවන් හැම දෙයක්ම. ඊට පස්සේ අපිට ඕනේ මොනවද කියලා බලලා පොඩ්ඩක් ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික බලලා අපිට දාගන්න පුළුවන්. පැස්ටා, කෝෆි ඒ හැම දෙයක්ම ඔයාලට මේ කැටගරි වලින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එනසාල් කරාඹුනටි මේ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. මට නම් දැන් වැඩියෙන්ම ඕනලා තියෙන්නේ මිරිස් කුඩු, කැලේ මිරිස් 3-5 තුන තමයි ඉතින් වැඩියෙන්ම ඕනේ. ඉතින් ඒ ටික තමයි මම නම් ඕඩර් කරේ මේ ඕඩර් එකේදී. ඒ වගේම ඔයාලට අවශ්‍ය දේවල් හැම එකම හොඳට නිදහසේ හොයලා බලලා හැම දෙයක්ම අවශ්‍ය දේවල් ටික එකපාර ඕඩර් කරගන්න. ඒක ලේසි. සෙන්සරේ කුරියර් charge එකක් යන්නෙත් නැහැ. ඒ වගේම මේගොල්ලෝ කුරියරකින් එද්දි DHL එකෙන් එද්දි ඔයා ගෙදර හිටියොත් ලේසි. එහෙම නැති වුණොත් එහෙම ළඟම තියෙන DHL box එකට තමයි ඔයාගේ පාර්සල් එක දාන්නේ. එතකොට ඔයාලට එතනින් තමයි කලෙක්ට් කරගන්න වෙන්නේ. ඒකින්ද බලලා අවශ්‍ය දේවල් ටික එකපාර ඕඩර් කරගන්න තිබ්බනම් ඔයාලටත් ලේසි වෙනවා. එහෙම කරගත්තා නම් හරි. ඊට පස්සේ ඔයා බඩු ටික ඔයාට අවශ්‍ය දේවල් ටික සිලෙක්ට් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද ඉතුරු process එක යන්නේ කියලා. මේ විදිහට තමයි ඊට පස්සේ මුලින්ම පුරවන්න තියෙන්නේ ඩීටේල් ටික.
DHL එකේ DHL කුරියක විදියට පළවෙනි එක සෙට් කරනවා. ඒ වගේම දවසක් දවස් 3ක් අතර තමයි ඒගොල්ලෝ යනවා කියන්නේ. කාලය පේමන්ට් මෙතඩ් එක විදියට ෆස්ට් ඔප්ෂන් එක තෝරන්න. ඒකෙන් ඔයාලට ඔන්ලයින් පේමන්ට් එක කරන්න පුළුවන්. මේක කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි වලට ඇඩිෂනල් තව ස්ලොට් 8ක් charge කරනවා. මේ විදිහට තමයි මම ඕඩර් එක තියෙන්නේ. මේක හැබැයි මිනිමම් ස්ලොට් 100ක් වෙන්න ඕනේ මිනිමම් ඕඩර් එක. මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනින් තමයි මේ විදිහට දාලා මේ ඉස්සරහට යන්නේ. මෙතන පළවෙනි ඔප්ෂන් එක තෝරන්න ඉන්ඩිවිජුවල් කස්ටමර් කියලා. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ටික පුරවන්න. නේම් එකයි ඔයා දැන්ට පොලන් තියෙන ඇඩ්‍රස් එකයි ඊට අමතරව කෝඩ් කියලා මෙතන ඉල්ලන්නේ ඔයාගේ පෝස්ටල් කෝඩ් එක. ඒක ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් බලලා දාන්න පුළුවන්. ටවුන් එක ඔයා කොහෙද පෝස්ට් නාන්න දින්නේ වර්සෝද නැත්නම් බිග් බොස්ද ඒ ටවුන් එක තමයි ඔයා එතන දාන්න ඕනේ. ඊට පස්සේ පෝලන් කියන එකේ විදිහටම තියලා මෙතන ටික් එක දාලා ඒ විදිහට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. පළවෙනිකත් shipping data වලත් ඒ ටිකම තමයි පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් යටම තියෙන මේ තැඹිලි පාට ඔප්ෂන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ එන page එකේ මෙන්න මේ බටන් එක on කරලා ඔයාලට ආයේ මේ තැඹිලි පාට බටන් එක ඔබලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ පොඩි වෙලාවක් යයි මේ විදිහට load වෙන්න. හරි. අන්තිමට මේ විදිහට තමයි වැටෙන්නේ ඔයගේ order කීයක් ඔයගේ order number එක ඒ වගේම කීයක් වෙනවද ඒ හැමදේම අන්තිමට තියෙන්නේ pay now කියන බටන් එක ඔබලා මේ විදිහට ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලා option කීපයක් තියෙනවා. Visa card එකෙන් පුළුවන් payment කරන්න නැත්නම් blink ඔයගොල්ලෝ දාන blink එකෙන් payment එක කරන්නත් පුළුවන්. මේ විදිහට blink එක සෙට් කරලා පස්සේ ඔයාලට පුළුවන් blink code එක දීලා මේකට අදාළ මුදල ගෙවලා ඉස්සරහට යන්න. හරි. අවසාන වශයෙන් payment එකත් සාර්ථක කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි අන්තිමට දකින්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි මේ ඔයාලට අවශ්‍ය දේවල් ටික Little India වලින් පෝලන්ඩ් වලින් ඔය ඉන්න තැනටම ගෙන්න ගන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඕඩර් එකක් දාන්නේ. ගොඩක් ලේසියි. ඒ කියන්නේ ඕඩර් එක දාලා ඉවරලා කොහොමත් ඔයා ඔයා ඒ දාන ඇඩ්‍රස් එකේ හිටියේ නැත්නම් ඉස්සෙල්ලා මම වීඩියෝ එකේ කිව්වා වගේ ළඟම තියෙන DHL box එකට ඔයාගේ පාසල් එක දානවා. ඉතින් ඔයාලට ඔයාගේ පාසල් එක ගන්න පුළුවන්. ඒ විදිහට දාපු ඕඩරේ මම නම් දැන් පොඩි ඕඩර් එකක් කරනවා. මිනිස්සු ඉවරක් ගන්න. ඊට අමතරව පොඩි ග්‍රෑන්සිය පැකට් දැම්මත් දෙකක්. ඊට අමතරව මිලිස් කුඩු හොඳ ක්වොලිටි එක තියෙනවා. ඒකෙන් දැම්මා පැකට් 7ක්. මට දැන් ඕනේ මේ ටික තමයි. ඊට පස්සේ මට පුළුවන් ආයි ඒ අඩු වෙන විදිහට අවශ්‍ය දෙයක් එකපාර ඕඩර් එක දාන්න. අදට ඔය දේවල් තමයි කතා කරන්න ඕනේ. ඒ වගේම මේ මාසෙන් පස්සේ පෝලන්තේ නීති රීති ගොඩක් වෙනස් වෙනවා. ඒ ගැනත් මම අප්ඩේට් එකක් දෙන්නම්. හොඳ පැත්තට තමයි ගොඩක් වෙලාවට කියන අපිට ගොඩක් හොඳක් වෙන විදිහට තමයි නීති රීති වෙනස් වෙන්නේ. ඉස්සරහට අර ලංකාවෙන් රුමේනියාවට එද්දි මම මුල්ම වීඩියෝ එක කිව්වා ටික කාලයක් ඇද්දි ලංකාවෙන් රුමේනියාවට එන්න ටිකක් අමාරුයි කියලා. ඒ වගේම තමයි දැන් රුමේනියාවෙන් පෝලන්තයට එන පිරිස ගොඩක් ඉන්නවා. ඒකෙත් පොඩි හැබැයි ඉස්සරහට සීමාවක් වැටෙන කතාවක් තමයි කියන්නේ. රුමේනියාවෙත් ඔයාලට මෙහෙ එන්න එම්බසි එකෝ ගන්න වෙන කතාවක් තමයි කියන්නේ. ඒ ගැන හරිම අප්ඩේට් එකක් මම දෙන්නම් ඉදිරි වීඩියෝ එකකින්. ඔය දේවල් තමයි අද කතා කරන්න ඕනේ. එහෙනම් අදට ගිහින් රුමේනියා විත් මම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ ගොඩක් ආදරේ. දිගටම නැන්දේ කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ගිහින් සුබ දවසක්.